කොහෙද ඉන්නේ කියලා දන්නවද? අපි අහපව් සිඩ්නි ආවා. අපිට පැය 2ක් වගේ තියෙනවා පොඩි වෙලාවක් සිඩ්නි බලන්න. ඉතින් අපි හිතුවා හාබර් බ්‍රිජ් එකයි ඔපෙරා හවුස් එකයි බලනවා කියලා. ඊට කලින් අපි බලමු අපි කොහොමද නිව්සීලන්තෙන් ඉඳන් ආවේ කියලා. පුතා එන්න. ඉයන් එන්න. To start the rebuilding life. The roads that lay open are many. When the old one's gone under lightning, and I can feel the sun on my skin. ඔන්න ඔය විදිහට තමයි ඕක්ලන්ඩ් වල ඉඳලා ප්ලේන් එකේ ඇවිල්ලා සිඩ්නි එයාපෝට් එකෙන් බැහැලා අපි එතන ඉඳලා කෝච්චියේ නැගලා සිඩ්නි සිටි සෙන්ටර් එකට ආවේ. අර ඈතින් පේන්නේ හාබර් බ්‍රිජ් එක. අපි ඒක බලන්න යන්න හදන්නේ. මේ පරණ ෆෙරීනේ. මේ තමයි ෆෙරි ටර්මිනල් එක. මේ වාන ලොකු තට්ටු ගානක ක්‍රූස් එකක් ඇවිල්ලා. අර ක්ලාසික් ෆෙරි జాතියක් තමයි ඔය ඉස්සරහින් යන්නේ කහ පාටයි කොළ පාටයි. මේ තමයි හාබර් බ්‍රිජ් එක. ඔයාලා මගේ වීඩියෝස් වලින් ඕක්ලන්ඩ් හාබර් බ්‍රිජ් එක දැකලා ඇතිනේ. ඊට වඩා ගොඩාක් විශාල බ්‍රිජ් එකක් මේක. හරි ලස්සනයි. Today and not tomorrow, there's no time borrowed. මෙන්න තියෙනවා ඔපෙරා හවුස් එක. ෆස්ට් ටයිම් තමයි ඇත්තට දකින්නේ. කලින් සිඩ්නි ආවට මේකම බලන්න ආවේ නෑනේ. හරිම ලස්සනයි. ඔයා සිඩ්නි වලට ආසයිද? නේ හොඳයි වගේ නේ. ඈ? මොකද කියන්නේ එනවද? පදිංචියටද? ඔපෙරා හවුස් එකයි හාබර් බ්‍රිජ් එකයි විතරක් දැකලා කොහොමද ඔයා සිඩ්නි හොඳයි කියන්නේ ඕක්ලන්ඩ් වලට වඩා? ඈ? ඒ වගේ වයිබ් එක. හොඳයි වගේ. It's a good day to live. This morning අද ට්‍රිප් එකේ ඩේ 1 එක. මොකද කියන්නේ ඩේලි වීඩියෝස් දාන්නද? ඔයාලා බලනවා නම් දානවා. කමෙන්ට් එකක් දාලා කියන්න. සුවනිය කඩේකින් නෝට්බුක් එකක් ගත්තා. මේකක් ගත්තා. ෆ්‍රිජ් මැග්නට් එකක් ගත්තා. Sorry. Did you want that open? No, that's fine. No worries. $17.98. Yeah, thank you. How are we going, guys? බෙවරේජස් මොකක්ද ගන්නද? කෝපි එකක් වුණා. කෝපි එක? ෆ්ලැට් වයිට්ද? ෆ්ලැට් වයිට් හරි කැපචිනෝ වලට. කන්න මොනවද ගන්න? මේකේ තියෙනවා වයිල්ඩ් මෂ්රූම් on toast තියෙනවා. බිග් බ්‍රෙක්ෆාස්ට් තියෙනවා. croissant තියෙනවා. බිග් බ්‍රෙක්ෆාස්ට් එකයි තව මොනවා හරි ගන්න. hot croissant එකද? ක්‍රොයිසන්ට් එකක්. ඉතින් වයිල්ඩ් මෂ්රූම් on toast වැඩි වෙයිද? කන්න පුළුවන්. බඩගිනින්නේ. පුතා කයිද? මෂ්රූම් කන්නේ මම පුතා. පුතත් මෂ්රූම් කනවා. කියනවා කනවද? එහෙනම් ගන්න. යමීද? Café.
පොඩි ෆෙරි එක්ස්පීරියන්ස් එකකුත් ගන්න කියලා හිතන්නේ වෙලාව තිබ්බොත් බලමු. අපි ෆෙරි ටර්මිනල් එකට ආවා. ෆෙරි එකේ පොඩි තැනකට ගිහිල්ලා හපව් එනවා. තාම ෆෙරි එක ඇවිල්ලා නැහැ. To see the horizon in the far. Excuses were two for a penny, but they've all gone out the window of this car. And when I feel the wind on my face, all that ever was is a rise. Today and not tomorrow, there's no time to borrow. Today, well, something's gotta give. Today is a good day. Today and not tomorrow, there's no time to borrow. Today, well, something's gotta give. Today is a good day to ලූනා පාක් පුතාට මේකේ ඇක්ටිවිටි එකක් කරන්න ඕනලු. ඒවට වෙලාව මදි. අපි වෙන දවසක එමු පුතා. අපිට ප්ලේන් එක මිස් වෙයිනේ. හොඳේ? මිනිස්සු ඇවිදිනවා මේක උඩ මේ ටිකට් එකක් අරන් යන්න ඕනේ මං හිතන්නේ කුඹි වගේ. මානසයක් දාලා නෑ නිකන් ඇවිදින්නේ. නවරද මං ඔව්. පේන්න නම් දාලා නෑ. හැබැයි එකම ඇඳුම් වගේ ඔක්කොම ඇඳන්නේ. ඒ කියන්නේ මොකක් හරි විශේෂයක් ඇඳගෙන නැතිනේ. පේන උඩනේ. සිඩ්නි ටුවර් එක මෙතනින් ඉවරයි. අපි ෆෙරි එකෙන් බහලා දැන් දුවගෙන ගිහිල්ලා කෝච්චියේ හපව් යන්න ඕනි එයාපෝට් එකට. අපේ සිඩ්නි කෙටි ටුවර් එක මෙතනින් ඉවරයි. අපි ගොඩාක් ආස වුණා සිඩ්නි සිටි එකට. ඔයාලත් ආස වෙන්නේ නැති කියලා හිතනවා. ඉතින් ඊළඟට අපි මේ කෝච්චිය එනකම් බලන් ඉන්නේ. කෝච්චියේ ආපහු එයාපෝට් එකට ගිහිල්ලා ප්ලේන් එකේ නැගලා තවත් ලස්සන රටකට යන්න. ඉතින් ඒ රටත් හරිම ලස්සන රටක්. ඔයාලට ඒ විස්තරත් බලා ගන්න ඕන නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා අපේ channel එකට subscribe කරන්න. ඊළඟ සතියේ ඒ රටේ වීඩියෝස් අරගෙන එන්නම්. අපි සතියක් ඉන්නවා ඒ රටේ. ගොඩාක් ස්තුතියි ඔයාලට.